Good morning everyone. ඉතින් අද අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ අපි දෙන්න අද උදේ වෙලෙ මොකද කරේ කියලා. හැමදාමත් වගේ අපි ගියා තාත්තට බයි කියන්න. ඊට පස්සේ ඇවිත් ඇඳ හදලා අපි යනවා to take a shower. ඉතින් අපේ බබාට දැන් අවුරුදු 2යි. එයත් උදේම මේ සීතල වතුර නාන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒක මට ලේසි. ඒ වගේම මෙහෙම උදේම නාපුවාම දවසම fresh. Shower. අපි දැන් බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන පුංචි ගමනක් යන්න තමයි හදන්නේ. මෙන්න වගේම අපි යනවා nature walk එකක්. ඉතින් මේ nature walk එකේ benefits මම කලින් වීඩියෝ එකේ කතා කරා. ඔයාලා ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒකත් බලන්න. එහෙම අපි ගියාට අපිට අද වැඩි දුරක් නම් walk කරන්න බැරි වුණා. මොකද මියාගේ තාත්තියව බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඊට පස්සේ අපි එයත් එක්කම ආපහු ආවා. ඉතින් මම මෙහෙම යද්දී ආසම බබාගේ වීඩියෝස් ෆොටෝස් ගන්න. ඉතින් අපිට එකෙන් එයාගේ චූටි කාලේ මෙමරීස් එකතු කරන්නත් පුළුවන්. ඒක ෂෝක් වැඩක්. මේ දවස්වල මම බබත් එක්ක පුංචි ඇක්ටිවිටීස් කරනවා. මේ තියෙන අද කරන්න යන දෙයට ඕනි කරන දෙයක්. ඉතින් අද අපි හදන්න යන්නේ ලීෆ් ක්‍රවුන් එකක්. එහෙම නැත්නම් කොස්කොල ඔටුන්නක්. ඉතින් එයාගේ කොස්කොල තොප්පිය හදන්න මම එයාටම කොස්කොල හිඳගන්න කිව්වා. ඒ වෙලාවට මම එයාට කවුන්ට් කරන්න කියලා දුන්නා. එයාට කොහොමද කවුන්ට් කරන්න පුළුවන්. හැබැයි අර එක එක වැඩි වෙන එක එයාගේ ඔළුවට යන්න මේ වගේ ඇක්ටිවිටිස් තමයි කරන්නේ. ඒ වගේම අද තමයි මම එයාට ෆස්ට් ටයිම් සීසර් එකක් දුන්නේ. අවුරුදු 2 බබෙක්ට සාමාන්‍යයෙන් පුළුවන් සීසර් එක ඕපන් කරන්නයි ක්ලෝස් කරන්නයි විතරයි. සමහර විට සමහර බබාලා ඇති යාලට කට් කරන්නත් පුළුවන් ඇති. අප මෙයාට නම් තාම පුළුවන් ඕපන් කරන්නයි ක්ලෝස් කරන්නයි විතරයි. ඉතින් දැන් අපි මෙයා රජ වුණා. මේ තියෙන මම එයාට සිසර් එක දීලා එයාට කපන්න පුරුදු කරපු වෙලාව ඕපන් ක්ලෝස් කරලා එයාට පොඩ්ඩක් කපන්න පුළුවන් වුණා. ඉතින් මට හරි සතුටුයි. Open close. Me, you did it. See? දැන් අපි මෙයාට ලස්සන සින්දු කියන්න පුළුවන් නේ. බලන්නකෝ. Oi, min to the handy to the dad. Then Yay! don't need yes, Papa. Eating Papa. No Papa. No Papa. A B C D E F I F F ඉතුරු වෙලා තිබ්බ කොස්කොල වලින් අපි ෂේප්ස් කැපුවා. ඒ වගේම එක සත්තු හදලා බැලුවා. ඒක හරියට එන්ජොයි කරා මියාරන. ඉතින් ඔයාලත් ෆ්‍රී වෙලාවක බබත් එක්ක මේ වගේ ඇක්ටිවිටීස් කරලා බලන්න. ඒකෙන් යාළගේ බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකට උදව් වෙනවා. ඒ වගේම ෆයින් මෝටර් ස්කිල්ස් ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේම අම්මයි බබයි එක්ක තියෙන කනෙක්ෂන් එක වැඩි වෙනවා. Where's your fish? මේ වගේ ඇක්ටිවිටීස් කරද්දි බබාලා හරියට එන්ජොයි කරනවා. ඒක බලන් ඉන්නත් හරිම ආසයි. ඉතින් ඔයාලත් කරලා බලන්න. This is a V. ඒ වගේම එයා හිතන දේවල් දැන් මම මෙතන කපන්නේ ස්නේක් කෙනෙක් කියලා හිතාගෙන මම හිතාගෙන ඒ වගේම එයා එක හිතුව එක නෙක්ලස් එකක් කියලා. ඉතින් ඒ වගේ දේවල් හරිම ෂෝක් ඉතින් මේ කට්ටියගේ හිතන විදිහ එළියට එන්න ගන්නවා. Necklace? Hi everyone! This is Miara. ඉතින් අපි කොස්කොලට හදලා ඉවරලා අතුරට ආවට පස්සේ අපි ලෝකෙ කරලා ඉතින් මියා එක දිහා ආසාවෙන් බලන් හිටියා. ඉතින් අපි ලන්ච් එක ගද්දි වෙනද වගේම මේ යාළුවෝ දෙන්නත් ආවා. එතන ලන්ච් එක අරගෙන අපි ආවා මියාගේ රූම් එකට. රූම් එකට ඇවිල්ලා ටිකක් වෙලා යනකොට පේනවනේ. දැන් ওই මියා යන්නේ එයාගේ ෆේවරිට්ම ඩෝල්ස් ලව නිදි කරවන්න. ඉතින් මේ හැමෝටම නම් තියෙනවා. එයාගේ ෆේවරිට්ම අක්කි බබිත බේබි. ඒ නම එයාම තමයි දාලා තියෙන්නේ. ඔතන පින්කිත් ඉන්නවා. ඉතින් ඒ උනට මොනවා කරන්න ගියත් එයා අරගෙන සෙල්ලම් කරන්න ආසම එයාගේ අක්කි බබිත බේබිව.
වොෂ් එකක් දාන්න කලින් මට ඕනේ වුණා බබාගේ රූම් එක අස් කරලා දාන්න. ඉතින් මං යාව යාගේ චෙයා එකේ තියලා එයාගේ ලොකු තාත්තේ අලුතෙන්ම පොත දුන්නා පාට කරන්න. වෙනදට නම් මෙයාර මට උදව් කරනවා මේ දේවල් කරන්න. ඒ වුණාට අද මට ඉක්මනට කරගන්න ඕන හින්දා තමයි මං යාව චෙයා එකේ තිබ්බේ. කලර් කරලා ඇති වුණ හින්දා ආපහු එයාට මම මේ ටොයිස් ටික දීලා ෂේප් කරගත්තා. එතකොට මට මගේ වැඩ ටික කරගන්න ලේසියි. ඉතින් ඔයාලා අපේ වීඩියෝස් වලට කැමති නම් මතක් කරලා අමතක කරන්නේ නැතුව අපිව subscribe කරන්න, ඒ වගේම අපිට කමෙන්ට් එකක් දාන්න, like කරන්න, ඔයාලගේ යාළුවොත් එක්ක share කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. Bye bye, Sase. Take care.